ආයිබෝන් සෝදාවසක් ඉතින් හදිසියෙම ඉතරෙක් මට හම්බ වුණා. මගේ පිටුව අරන් අද දවසේ මගේ පිටුව සාමාන්‍යයෙන් එකෙක් වැඩ කරනවා. මේ වැඩ ඉතින් ඒයි අතරට මට හිතුණා මේ මිලානෝ නගරේ ඉන්න BSK එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් ආයිබෝන් නන්දන පනාගොම කවුරුත් දන්නවා. පනාගොඩ තමයි එතන සෙයිනටින් මේ පනාගොඩ කියන නාමය මම හිතන්නේ එතරම් දැනට වසර ගණනාවක GSK කැරීට මිලානෝ නගරේ ජීවත් වෙන කෙනෙක් හැටියට අද අතරම මේ වර්තමානයේ තියෙන අපේ මේ ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ඔබ කොහොමද මේ ප්‍රජාවත් එක්ක ගැටෙන්නේ මේ ප්‍රජාව කොහොමද ඔබට දකින්නේ කියන පොඩ්ඩක් අපිට පැහැදිලි කිරීමක් කරන්න අද දවසේ. සෑහෙන ප්‍රශ්නයක් මට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මම මෙහෙමයි දැන් අවුරුදු ගානකට පෙර තිබුණු සමාජයයි මේ දැන් තියෙන සමාජය ගැන අත් වශයෙන්ම ගොඩාක් පොතක් ලියන්න පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවා. ඒ අත්දැකීම් තියෙනවා පොඩ්ඩක්. අත්දැකීම් තියෙනවා. ඒ වගේම අත්දැකීම් වලට අපි සහභාගී වෙලා තියෙනවා. ඒ අත්දැකීම් රස විඳලා තියෙනවා. අත්දැකීම් සමහර වෙලාවට කනගාටුදායක අත්දැකීම් උන් තියෙනවා. ඒකට තේරෙනවා ඇති. ඉතින් ඒවා අපේ ඇස්වලින් අපි දැකපු දේවල්. ඉතින් මම හිතනවා දැන් අවුරුදු 35 36කට වගේ කාලය තුල ඉඳන් මේ සෑහෙන දුරක් මේ ඇවිල්ලා තියෙන මේ අපේ ශ්‍රී ලාංකික සමාජය පිළිබඳව අපිට අත් වශයෙන්ම සන්තෝෂ වෙන්න පුළුවන් එක පැත්තකින්. ඒක බය නැතුව කියන්න ඕනේ. මොකද අපේ ශ්‍රී ලාංකිකයෝ යම් කිසි දෙයක් මේ නගරය තුල ඉතාමත්ම හොඳින් ව්‍යාපාර පමණක් නෙමෙයි නැත්නම් අධ්‍යාපන කටයුතු පාසල් පන්සල් ආගමික වශයෙන් අපි බැලුවොත් පොදුවේ සමාජීය කියන්නේ යහපත දක්වා එක්තරා කෝණයකින් අපිට කියන්න පුළුවන් ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. ඒ වගේම තමයි මම දැක්ක මේ වර්තමාන කාලේ කියන්නේ නව සමාජයේ වෙන මොකක් හරි යම්කිසි වැඩ පිළිවෙලක් ඔබ මේ වෙනකොට දියත් කරලා තියෙනවා. මම වැඩ පිළිවෙලක් ඕපන් මේ කියන්නේ ආරම්භ කරා මේ අපේ කුස්තෝදි කියන ජොබ් එක ප්‍රතිනාය කුස්තෝදි නේද මොකද කියලා. ඒ කියන්නේ කුස්තෝදි ප්‍රතිනාය කියන ජොබ් එක අත් වශයෙන්ම අපේ මේ මිලාන නගරේ විතර නෙවෙයි අනිත් නගරවලත් තියෙනවා. මිලාන නගරේට ප්‍රධාන ස්ථානයක් ලැබිලා තියෙනවා අපේ ශ්‍රී ලාංකිකයින්ට 60%ක් පමණ අපේ කුස්තෝදිල තමයි මිලාන. ඉතින් මේ කුස්තෝදිය පිළිබඳව මම හිතුවේ අපි අතර අපේ ප්‍රජාව දැනුවත් කරන්න විතරක්ම නෙමෙයි තව පොඩි වෙනින් ප්‍රෝග්‍රෑම් දෙක තුනක් අපි කුස්තෝදිලා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අපි ඇති කරලා අපි අඳුර ගන්න ඕනේ ඉස්සෙල්ලා ඊට අමතරව අපි බලන්න ඕනේ ඒ කියන්නේ ඉතාලි රජයත් දැනුවත් වෙන මේක. ඕ නෑ මෙහෙම දැන් අපි කුස්තෝදිය කියන්නේ කොහොමද අපි දැන් අපි කොන්ඩොමීනිය නැත්නම් වෙනින් ප්‍රේසා නැත්නම් මේ කියන කර්මන්තශාලාවල ඒ කුස්තෝදි ඒ කැටගොරි ගොඩක් තියෙනවා. පොලිටිකල් කැටගොරි ගොඩක් තියෙනවා. ඒ කොහොම ව්‍යවස්ථාවේ කියන අමාරුයි. නමුත් අන්න ඒ පිළිබඳව අපි ඉන්න සමාජය එකතු කරන්න මම බැලුවේ. එකතු කරලා එක දවසක් අපි මීටින් එකක් තිබ්බා. ඒ මීටින් එකෙන් පස්සේ අපි ඊට පස්සේ මේ යෝජනා කරා මම ඒක ඕගනයිස් කරා අපි මේ කුස්තෝල පොලිටිකල්ට මේ ඔෆිස් එක ඒ වගේ තමයි පොඩි බාධා කිරීමක් කරනවා නම් වෙන්නේ. දැන් ඒකට සහභාගී වෙන ශ්‍රී ලාංකික පිරිස ගැන ඔබ මොකද දකින්නේ කොච්චර පිරිසක් සහභාගී වුණාද? ඔව් දැන් අපි ගෲප් එකේ ඉන්නවා මම හිතන්නේ 35 40ක්. දැනට තවත් ඉන්නවා සමහර කට්ටියට දැනුවත් වීම වෙලා නැහැ දැනුවත් වෙලා නැහැ හරියට කියන්නේ අපි මේවත් වශයෙන් Facebook එකෙන් නැත්නම් WhatsApp ඒ වගේ සමාජ මාධ්‍ය තුලින් යන්නේ. ඉතින් ඒක නිසා සමහර කට්ටිය අපිට ටෙලිෆෝන් කරලා නන්දනා මේ අපිට ආරංචි නැහැ මේක. මොකද අපි වැඩිපුර යන්නේ නැහැ මේ වල ඒකින්ද වෙනින් ක්‍රමයක් ඕක. ඉතින් මම කිව්වා රයිට් එහෙනම් පුස්තක ලොක්කොටම අපි පොඩි ගෲප් එකක් හදලා ඒ පිළිබඳව අපි දැනුම් දීමක් කළා. ඒ මාර්ගයෙන් මේ පිළිබඳව ඒ කියන්නේ තාක්ෂණය හරහා ඉතින් පළවෙනි කාරණේ තමයි නව තාක්ෂණය හරහා අපි මම පළවෙනි විදිහට ඕගනයිස් කරේ මේ ළඟදී මේ 12 වෙනිදා මේ මාසේ කියන්නේ අපේ කුස්තෝදි පිළිබඳව මේ කෝර්ස් එකක් කියන්නේ කෝර්ස් ෆෝර්මාසියෝනි. ඒ කියන්නේ යම් කිසි මොන හරි දෙයක් කරනකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ අපේ රාජ්‍යකියාව ගැන අපි ධර්මයක් අපිට ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් ඔය ඉදා ඔය සහභාගී පිරිස අතර ඔවුන්ගේ කොහොමද ඔවුන්ගේ මොකක් හෝ ඉගෙන ගත්ත දේක ඔවුන්ගේ ප්‍රතිචාරය කොහොමද? නෑ ඒගොල්ලෝ අත් වශයෙන්ම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. සමහර ඒවා අපි දන්න දේවල් ගොඩක් දේවල්. නමුත් දැන් මෙතන මෙහෙමනේ දැන් අපි මොකක් හරි දේශනයක් හරි සම්මන්ත්‍රණයක් හරි කරන්නේ අපි දැනුවත් දැනගන්නට වඩා අපේ ඒ දැනුම තව ටිකක් වැඩි කරගන්න. අනිත් එක ඒකෙන් ඔබට යන්න පුළුවන් කාවරි ගෙනල්ලා ඉවරලා ඒ පිළිබඳව දන්නේ. දැන් එතනට ආවේ
ඔෆිෂියල් ෆෝර්මැෂන් එකේ ඒ කෝස් එක කරන්න ආවේ මේ හිටියේ කොන්සුලන්ට් කෙනෙක් ඔෆිෂියල් ලවෝර් එකේ. ඒ වගේම අපේ කොන්සිලර් කෙනෙක් හිටියා මිලානෝ එන්රිකෝ මාර්කෝලා තමයි අත් වශයෙන් මේකට ගොඩාක් අපිට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි දන්න මිනිස්සුන්ව කොහොමද ගෙනලා මොකක් හරි අපි පැහැදිලිව අහගත්තාම අපිට ලොකු දැනුමක් ලැබෙනවා. තවත් දැනුමක් ලැබෙනවා. ඊට අමතරව දැන් ඒකේ සෙක්ෂන්ස් 3ක් 4ක් දැන් කුස්තෝදේ පුර්තියේ මේ රැකියාවේ තියෙන දැනගත යුතු දේවල්. දැන් අත වශයෙන්ම රැකියාව පිළිබඳව අපි නිකන් කිව්වොත් එimhe රැකියාවට අත්‍යවශ්‍ය දැනුම, විශ්වාසය, වගකීම ඔය කාරණා තුන නැත්තම් කුස්තෝදේ නැත්තම් පුර්තියේ කියන ජොබ් එක කරන්න බෑ. ඒතකොට වගකීමක් ඇතුව තමයි ඒක අපි බාර ගන්නත් ඕනේ, වගකීමක් අපි පෙන්නන්නත් ඕනේ. වගකීම තියාගන්න ඕනේ සකස්. ඒ මොකද දැන් මේ ජොබ් එක කරන ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන් තියෙනවා වගකීම. ඉතින් ඊට අමතරව මම ඔඩිසලත් කියලා තියෙනවා මේක ඇවිල්ලා 100% ෂුවර් ජොබ් එකක්. ඒ කියන්නේ අපේ පඩිය අපිට වෙලාවට හම්බ වෙනවා. අපිට ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා පහසුකම්. ඉතින් ඔන්න ඕ දේවල් ඔක්කොම හිතලා තමයි මේ අපි මම ඕගනයිස් කරේ මේ කෝර්ස් එක. ඒකට කියන්නේ කෝර්ස් එක ඉන්ෆර්මේෂන් කියලා. ඒ කියන්නේ ලංකාවේ කරනවා අපි දැන් මේ තියෙන්නේ එක පාඨමාලා අන්න ඒ වගේ එකක් තමයි. නමුත් අපේ පැත්තට අපේ කැටගරි එක දැන් ඒක ආරම්භ කියන්නේ පාඨමාලාවක් ඇටියට කොහොමද කෙරීගෙන යනවද? ඔව් දැන් පාඨමාලාවේ පළවෙනි එක ඡේදය අවසන් පරිච්ඡේද දෙවෙනි පරිච්ඡේදයේ ආරක්ෂාව ගැන. දැන් ඒකට අපි යොදාගෙන යනවා මේ අපි ඉන්ෆර්මේෂන් ගත්තා මිලාන කුස්තුරයකින් කවුරු හරි දෙනවා මේ මොකද මේ මිලාන නගරේ ඔයගොල්ලෝ දන්නවත් ඇති නොදන්නවත් ඇති සෑහෙන ප්‍රශ්න තියෙනවා. දැන් ඒ කියන්නේ අපි බලමු දැන් මේ ළඟදී මිලාන කුස්තුරයකින් අපේ පොලිස් මහත්මයෙකුට පිහින් යන්න තිබුණා විදේශිකයෙක් ලම්බලාතේ ළඟ. ඉතින් ඕවාගේ හොරකම් තියෙනවා, නරකම් තියෙනවා, පිප්පකට් තියෙනවා. අපේ මේ වැඩ කරන තැන් වලට එනවා මිනිස්සු කුඩු විකුණනයකට ඉන්නවා. අපි මිනිසුන් ගැන අපි මේක කරන්නේ නැහැ. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ එහෙම දෙයක් වුණාට පස්සේ අපි මොනවද කරන්නේ කියලා අපේ ජොබ් එකේ. මොකද අපිට ගහගන්න යන්න නැත්නම් අපිට ගිහිල්ලා මිනිසුන් එලවන්න අපේ ජොබ් එකෙන් අපිට අයිතියක් නැහැ. ඒතකොට අපි මේ වෙලාවට හොරෙක් ආවනම් හොරාව මොකක් හරි ගම් එකක් දාලා එලවන එක වෙනම කතාවක්. නමුත් හොරාගේ පස්සේ දුවලා හොරාට ගහන්න බෑ අපිට. ඉතින් අපි මේ අවස්ථාව අපි දැනගන්න ඕනේ අපි මොකද කරන්නේ? අපේ ආරක්ෂාවත් අපි බලා ගන්න. 100ක් ඒක වෙන්නම. ඉතින් දැන් ওই ටික අපි දැන් මේ ටික අපි ගොඩාක් කටට අපි පැහැදිලි කරලා දුන්නේ එදා. මිනිස්සු දැනගත්ත මම මිලානෝගේ මම Facebook එකේ මේ පිළිවෙල පොඩි විස්තරයක් දැම්මා. ඉන්ට්‍රස්ට් අය අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මේකෙන් ඔබට යන කතාවක් තියෙනවා මේ මන්ජු. මේකෙන් ඔබට යන කතාව තමයි දැන් මිලානෝ නගරේ ඉන්න සෑහෙන පිරිසක් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ. මේ නෑ ඇවිල්ලා නැච කොස්ලෝවකිය රටවල යුරෝපේ රටවල නම් ප්ලේන් එකෙත් එන්න පුළුවන්. ඔරෙන් පන්නේ ඕනේ. ෂෙන්ගන් වීසා තියෙනවා නම් බොහෝ කිලෝමීටර එන්න පුළුවන් මේ ඇවිල්ලා බයින්න. මොකද මිලානෝ කියන්නේ විලඳ නගරේ. ලෝකේ තියෙන ප්‍රධානම බැලුවතින් පහක් දත්තෙන් පහින් එකක්. ඉතින් ලෝකේ පහින් එක අපි මේ නගරේ ඉන්නවා කියලා කියන්නේ ලොකු දෙයක්. ඒ කියන්නේ ඉතාලිය අගනුවරට වඩා මේ නිර්මාණය වෙච්ච නගරයක්. මුදල් විතින් බැලුවතින් එහෙම මුදල් හම්බ කරන්නේ මේ මිලානෝ නගරේ තමයි ගොඩක්. හරි මේ තියෙනවා තමයි මේ මුදල් හම්බ කරන්නේ ටුරිසම් වලින් සංචාරක නැත්නම් ඒගොල්ලන්ගේ තව තියෙනවා මේ නැතුව නෙවෙයි කියන්නේ ලොකු විශාල නගරයක්. මිලානෝ නගරේ ඊට වඩා ගොඩක් පොඩි. නමුත් වෙළඳ නගරය හැටියට ගන්න මේක තමයි ගොඩාක් ව්‍යාපාර පිළිබඳව ඒ කියන්නේ උසස් මට්ටමින් හැමදේම වෙන්නේ කියන්නේ මුළු ලෝකෙත් එක්කම අන්නේතර අපි. ඒකෝර මේ නගරේට අපේ දැන් ඇවිල්ලා ඉන්නවා. මම දන්න තරමින් දැන්ට ඉන්නවා 500 600ක් විතර මේ තරුණ අපේ තරුණ ප්‍රජා. ඉතින් මේ කට්ටිය රස්සාවල් හොය යනවා. මොනවද දැක් කරන්න බැරි කමක් නැහැ නේද? හරි කාටත් අපි ඒක කියනවා. රස්සාවල් නැතුව ඉන්නවා කියන එක එච්චර ප්‍රශ්නයක් කරගන්න ඕනේ අලුතින් ආවේ කට්ටිය. ඒක මොකද අපිටත් වෙලා තියෙනවා ඒක. අපි අවුරුදු ගාණක් ඉඳලා තියෙන රස්සාවල් නැතුව. ඉතින් ඒක නිසා දැන් රැකියාව ලබා ගන්න ලේසි. දැන් අපි ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරවලත් වැඩ කරනවා ඇවිල්ලා මිනිස්සු මේ ටක් ගාලා ආවේ ගමන්නේ. අපි ඒවත් බලන්න එපා. නමුත් ඒ රැකියාවක් කරන්න අපි මොකක් හරි හදාගන්න තියෙනවා. දැන් ඔයා මේ මංජු ඔයා දැන් පාන් හදන්න දන්නවා කියනකො. ඔයා පාන් හදන්න කියලා වාගේ සර්ටිෆිකේට්ස් ඔක්කොම අරන් ආවට මේ එකපාරට කියලා පාන් හදන්න බෑ. හරි. මෙහි තියෙනවා පාඨමාලාවක් කරන්න වාගේ සර්ටිෆිකේට් ඒ පාඨමාලාවල් අපි හදා ගන්න ඕනේ. ඔයාට එකපාර රස්සාව දෙයි වාගේ ඇටි බලලා. නමුත් ඔයාගේ අර ක්වොලිෆිකේෂන් එක හැමදාම හම්බ වෙන්නේ නැහැ ඒක. ඒක. දැන් කැටගොරි එකකින් කැටගොරි එකට පඩි වුණත් වෙනස් නේ. දැන් මෙහි තියෙනවා කම්කරු නගරවල වැටෙනවා ගොඩාක් කට්ටිය. හරි
කම්කරු ගොඩාක් සල්ලි හම්බ කරන කම්කරු ඉන්නවා පොඩි ලංකාව කියන්නේ ලෝකෙම මේ විදිහට යන්නේ. නමුත් දැන් අපේ කුස්තෝදේ පොලිටිනයි කියන එකේ කැටගොරිස් තියෙනවා 1 2 3 4 ඒ වගේ A B C D අන්න ඒ වගේ. ඉතින් ඒකට අනිත් ඒ වල අනිත් ජොබ් වල ඒ කැටගොරිස් තියෙනවා. ඉතින් කොහොමද ලොකු කැටගොරියකට අපි එකපාරට පොඩ්ඩින් අවුරුද්දකින් අවුරුද්දකමාරකින් සම්බන්ධ වුණා කියලා කියන්නේ ලොකු අපේ සාමාන්‍ය හොඳ පඩියක් හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව මෙන්න මේ සීට් සඳහා මම කතා කරලා අපි මම දැක්කා මේ පේජ් එකේ තියෙන මේ පිටුවක අපේ තරුණ පිරිසක් ඉන්නවා ඉතාලියේ අපි කියන කට්ටිය ඒ පිටුවේ දාලා තිබුණා ඒගොල්ලෝ මේ වගේ දැන් ලෑස්ති කරනවා තරුණයන්ට මේ පාඨමාලා නැත්නම් කොහොමද මේක යන්නේ කොහොමද කරන්නේ ඉතාලිය දැනගන්නේ අනිත් ඉතාලිය පිළිබඳව සම්පූර්ණ දැනුමක් එකපාරට ලබා ගන්න ගොඩක් අමාරුයි. කට්ටියට හිතන්න පුළුවන් මේ ඒක අධ්‍යයනය කරන්න ඕනේ. ඒ මොකද ඉතාලිය දැන් අපේ ජොබ් එකේ වුණා අපි කුස්තෝදේ වුණා අපි හැමතිස්සෙම ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ ඉතාලිය. ඉතාලිය කතා කරන එක ඇත්තටම අමාරු නෑ. නමුත් ඒ හරි තැනට වැටෙන්න ඕනේ ඉතාලිය කතා කරන්න. එක්ක තමන්ගේ උනන්දු තියෙන්න ඕනේ නැත්නම් මාළි පාඨමාලාවක් හදාගන්න ඕනේ. අඩු වශයෙන් මේ ආව දවස්වලවත් මේ මෙහි තියෙන ඕනතරම් පන්ති තියෙන මේ අපේ නගර සභාවෙන් ඕගනයිස් කරන ඒවා. හරි දැන් ඔය ડોකියුමන්ට්ස් හදාගන්නත් ඔය පන්ති අවශ්‍ය මේ පාඨමාලාවක් කරන්න එපා. මේ සෝජර් එකට ඉතින් අන්න ඒ වගේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඉතාලි පන්තිය පළවෙනි කාරණේ. ඊට පස්සේ මේ වැඩ පිළිවෙල නැත්නම් මේ කොහොමද හැසිරෙන්නේ? මේ කොහොමද අපි කන්න බොන්න ඕනේ? මේ කොහොමද අඳින්න ඕනේ? මේ දේවල් මේ අර මිනිස්සුන්ට එකපාරට කියලා දෙන්න ඕනේ කියලා හිතෙන්නේ මට නම් දැන් ඔය අපේ විනයක් පෙන්නන්න ඕනේ. අපි විතරක් නෙමෙයි. සමහර ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. මේ ඕන තරම් නිදහස තියෙනවා. ඕනට බොන්න පුළුවන්, කන්න පුළුවන්, නිදා ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් මේක සාමාන්‍ය අපි මේ දන්නේ ඉඳ අපි පඬිතුරු ඉඳ කියනවා නෙමෙයි. නමුත් ඒ ක්‍රමයේ ඒ කියන්නේ දැනුවත් වීමක් වෙලා තියෙන නිසා අන්න ඒක. දැනුවත් වීමක් වෙන්න ඕනේ අපි ඉතාලි මිනිස්සුත් එක්ක. අපේ මිනිස්සුත් එක්ක දැනුවත් වෙලා වැඩක් නැහැ. ඔයයි මමයි හොඳට කෑවා කියලා දැන් අපි මේ ඔක්කොමලා හොඳට කනවා කියලා නෙමෙයි. අපි ඉතාලි මිනිස්සුන්ට පෙන්නනවා. ඔයාලත් එක්ක මේ ගැටෙන්නේ කොහොමද? ගැටෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒකනේ දැන් අපේ වෙනතුන් කණ්ඩායම හැමතැනම අපිට බාධාකිරීමක් කරනවා. දැන් මේ කර්මකාරණා වගේ වර්තමානයේ මේ ප්‍රසංග කලාවක් තියෙනවා නේද? ඒ පිළිබඳව මේ පොඩ්ඩක් කතා කරමු. මේක ඔය ගැන කතා කරමු. දැන් මේකේ මම අන්තිම ටික මේ මම කිව්වේ ඒක දැන් ඔය තරුණ පිරිස මිලානෝ අපි කියන පිටුවෙන් ඒක කරනවා කියලා තුන මම කොහොමද දන්නවනේ මට පුළුවන් හැකියාවක් දෙන්න. මොකද අපි අඳුරන ඕන තරම් ඉන්නවා ඔෆිස් වල හෝ ඒක නැත්නම් කොමියුනිටි එකේ අපිට ඒ වගේ ඒ කියන්නේ මේ තරුණ පරම්පරාව පොඩ්ඩක් උස්සලා ගන්න. හැමදාම රෙස්ටොරන්ට් වල ජොබ් කරන්න ඕනෙත් නැහැ. දැන් අපි දන්නානේ හිතේ ජොබ් වුණා කියලා ක්වොලිෆිකේෂන් නැත්නම් ජොබ් නැහැ. ඒක තමයි මුළු ඉතාලියේ හිස්ටරි එක. ඒ මොකද ඉතාලියේ පළවෙනි වතාවට 1980 දී ආවම මම මේක කියලා තියෙන හැමදාම නමුත් කවුරුත් මේ ගැන මම හිතනවා දන්නවා කියලා. ඒ මොකද ඉතාලියේ තිබුණේ මුසොලිනිගේ නීති. හිට්ලර්ගේ නීතිය මුසොලිනි අරගෙන ඒතකොට මුසොලිනිගේ නීතිය තමයි කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැතුව ඉතාලියේ ඉගෙන ගන්න නැතුව පාඨමාලාවක් කරන්න නැතුව කිසිම කාටවත් ඒ කාලේ ජොබ් එකක් කරන්න බැරි වුණා. ඒතකොට ඒ කාලේ ඔක්කොමල කරේ කොහොමද දැන් 10 12 කියලා ඇති. ඩොමෙස්ටික් ජොබ් තමයි කරේ. ඒකට ක්වොලිෆිකේෂන් ඕනේ නැහැ. මොකද ගේ ඇතුළේ වැඩ කරන්නේ. හරි. ඒක ඉතින් සිනියෝරලා ඒ කාලේ කියලා දෙනවා මේක කරපන් මේක කරපන් ඒ කියලා ඔන්න ඔය විදිහට. ඊට පස්සේ 87 තමයි ඔන්න ඒක මේක ගැනුණා. ඔය ඒක ගැනුණා මාර්තෙල්ලිගේ මේකෙන් මිනිසුන්ට පාසුබන්දු දුන්නා. එතකොටත් බැරි වුණා. එතකොටත් දැන් අපි කුස්තෝදේ මම පළවෙනි පාර කුස්තෝදේට යන පළවෙනි අවුරුද්දේ දැන් අවුරුදු මම හිතනවා 32කට අපිට ලයිසන් එකක් ගන්න ඕන වුණා. අපේ සර්ටිෆිකේට් පෙනාලේක අපිට පෙනල් සර්ටිෆිකේට් එක ගන්න ඕන වුණා. කුස්තෝදේ කරා නැත්තම් දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ රෙෆරන්ස් ඕන. ඉතින් දැන් මේ වගේ මේ අලුත් ළමයි ඒ කියන්නේ අනන්‍යතාවයක් පෙන්නන්න. ඔව් අපි වැඩි කරලා නැහැ පෙන්නන්න ඕනේ. ඒක සිටිසන් දෙන්නේ නැහැ. මේක නැතුව පෙනාලේ නැතුව පොලිස් සර්ටිෆිකේට් එක නැතුව පොලිස් සර්ටිෆිකේට් එක කියන්නේ මේ මොකක් හරි මෙහි උසාවියෙන් දෙන සර්ටිෆිකේට් එකක්. ඉතින් ඒකත් කාලෙන් කාලෙට නැති වුණා. ඉතින් දැන් මම කියන්නේ මේක නේ අලුතෙන් ඇවිල්ලා ඉන්න තරුණයන්ට ලොකු මේක නිකන් ලස්සන දිවි ලෝකයක් වගේ පෙනේ. නමුත් ඒ දිවි ලෝකේ අපි හසුර ගන්නත් ගන්නවා. අන්න ඒකයි කවුරු හරි මගක් දෙන්න ඕනේ. හරි ඒක හරියෝ වැරදියෝ කියලා කියන්න බල ඕනේ කියලා මේගොල්ලෝ මේ කියවනවා විතරයි. නෑ මම අතවසීම ආරම්භ කරන්න යනවා. මොකද දැන් මගේ අදහස මේ කුස්තෝදේ මේක අලුත් පරම්පරාවක් තව හදන්න. දැන් මේ පරම්පරාවට අපි දෙනවා මොනවා හරි දෙයක් අපි පාඨමාලාවක් කරනවා. ඊට පස්සේ මම ඒගොල්ලොත් එක්ක කතා කරලා කිව්වා අපි දවසක් අපි හදනවා අයිදුම්පත් එන්න කුස්තෝදේ කරන කට්ටිය. ඕගොල්ලන්ට අපි කෝස් එකක් තියෙනවා එන්න. දවසක් එන්න. වැඩමුළුවක් හදනවා. එදාට අපි සිංහලෙන්
ඉතාලියෙන් කෙනෙක් කියන අපි සිංහලුත් කියන අපේ තියෙන එක්ස්පීරියන්ස් අපිට කියලා දෙන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. ඒක අර කොමනාලි දැනුවත් කිරීමක් කරන එක දැනගෙන දෙයකට යන්නේ වඩා හොඳ සුදුසුයි. දැන් මංජු මෙහෙමයි අවුරුදු ගානක් හිටියේ ඒගොල්ලෝ ඔක්කොම පෙන්ෂන් යනවා. දැන් ඔයාලා මාව මේ විදිහට පෙවුන්නේ නැතුණාම මමත් තව බොහොම සුළු කාලෙකින් මම මොකද මගේ කාලේ ප්‍රමාණය සීමිත මම කරලා ඉවරයි ගොඩක් වෙලාවට. හරි ඉතින් ඒකින මේ පෙන්ෂන් ගියාට පස්සේ මේ ජොබ් එකට තව එක්කෙනෙක් එනවා කියන එකට අපරාධයක් නේ. එතකොට අපිට පුළුවන් මිනිස්සුන්ට තෝරලා අපි අඳුරන ඔක්කොම අඳුරන අපේ ඉන්න පරම්පරාව කවුරුහරි තරුණයෙක් අපිට දාන්න. හැබැයි ඉතින් විශ්වාසය ඔබේ ඔක්කොම ඇතුලේ කරන්නේ. හරි. ඔව් මොකද මේ බිල්ඩින් බලා ගන්නවා කියන්නේ කුස්තෝද කෙනෙකුට කියන්නේ ඒක අතුරු ඔක්කොම තියෙනවා. මේ ඔබ ඔයගොල්ලන් කියන්නේ දැනගන්න මිසක් අවිත ප්‍රයෝජන ගන්න නෙමෙයි. හැම තැනකම අපිට යන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. හරි. ඒක නිසා අපේ ඒ වගකීම විශ්වාසය කියන එක අපි 100% රඳව ගන්න ඕනේ. හරි. ඉතින් කුඩා සිදුවීම් වෙලා තියෙනවා. අපි දන්නවා විලානාගල කියලා සිදුවීම් වෙලා පොඩතරම් වෙනවනේ. මේ අවිත ප්‍රයෝජන අරගත්තේ දේවල් තියෙනවා. නමුත් තමන් හරියට මේ ජොබ් එකට හිටියොත් තමන්ගේ ජීවිතේ සකස ගන්න පුළුවන් දරුපවුල් එක්ක හොඳ ජීවිතයක් ගත කරන්න හිතලා පුළුවන්. ඉතින් අන්න ඒ වගේ chance එකක් හම්බෙන්නේ හින්දා තමයි මෙන්න මේ වගේ අපි කනවන්න හදන ඇඩින්පත් ගන්න මෙහි ඉන්න කට්ටිය ජොබ් එකක් කරන ගමන් වුණත් අපි ඒක හදනවා. දවස් ගානක් ජොබ් එකක් පොඩි ජොබ් එකක් කරන කට්ටිය කොහොම හරි ඉන්නවා නම් ජොබ් එකක් නැති ඒගොල්ලන්ට අපි බලනවා ඒ වෙලාවේ මොකක් හරි ඇඩින්පතක් දීලා වෙලා ඒගොල්ලෝ කනෙක්ෂන් එක ගන්න. ඉතින් දැන් මම ඔය බලන් හිටියා දැන් ඔය තව කවුරුහරි මේ ගැන උනන්දු වෙයි කියලා. ඉතින් මං දැන් මම මේ වෙලාවේ කිව්වේ ඒකයි. මම කොහොමද අගෝස්තුවෙන් පස්සේ මේ දේ ආරම්භ කරනවා කොහොම හරි. ඉතින් යන්න ඒක තමයි දැන්වත් කිව්වීම ගොඩක් තියෙන ඇත්තටම කියන අදහසම හම්බුච්ච වෙලාවේ මම මුලින්ම මේක වැඩසටහන පටන් ගන්නත් ඉස්සෙල්ලා මම මේ තරම් මහලුකුට මම මේ ගැන උඩට ගත්තේ නෑ. නමුත් ඒක තමයි පැහැදිලි කිරීම කියන මම හිතනවා. මොකද ඒක තමයි මොකද ඒ දේ දන්න නිසා තමයි ඔහු ඉතින් ඒ දැනුවත් කිරීම කරේ. ඉතින් බලන්න. ඉතින් අද දවසේ ඉතින් අපි ඇවිල්ලා හම්බෙලා මේ කතාව විශේෂයෙන්ම අපි අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට දෙන්න ඕනේ කියන තැන දෙන්නම අපි දෙන්නම ඒක සාකච්ඡා කරලා තමයි අද මේ අපි ප්‍රශ්න නිර්මාණය කරේ. ඉතින් බලන්න දැන් මම මුලින් කිව්වා වගේ අර මුලින් මම වැඩතරන අතරතුර මම කතා කරන්නේ මේ ප්‍රසංග වේදිකාව පිළිබඳ ඒක මොකද? ඔය ප්‍රසංග වේදිකාව සෑහෙන ලොකු වේදිකාවක් විතරක් නෙමෙයි ප්‍රසන්න ව්‍යාපාර ඔක්කොම එකතු වෙලා දැන් සෑහෙන දුරට මෙහි ලොකු ප්‍රසංග කරනවා. මෙහෙමයි දැන් ප්‍රසංග අපි අත් වශයෙන් ඉතාලියේ ඉන්නකොට මිලානෝ නගරයේ මම උදේට ප්‍රසංග කරලා තියෙනවා. වේදිකාව මම නිවේදිකයෙක් වැඩ කරලා තියෙන ප්‍රසංග ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් අපිට අත් වශයෙන් කියනවා නම් මෙහෙම කියන්නේ ඒ ඕගනයිස් කරන ක්‍රම පිළිබඳව අපිට අත් වශයෙන්ම ඒ කාලේ තාක්ෂණයක් තිබුණේ නැහැ. අපි ඒ පෝස්ටර් ගහලා කට වචනේ ටිකට් විකුණනවා තනින් තනින් ගෙනියලා. ඉතින් දැන් තාක්ෂණයේ සෑහෙන ලොකුවට ඒ වගේම තමයි මේ වැඩි ප්‍රේක්ෂක පිරිසක් හිටියෙත් නැහැ ඒ කාලේ. ප්‍රේක්ෂක පිරිසක් හිටියෙත් නැහැ. දැන් තාක්ෂණයෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒකින් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. නමුත් ඉතින් එකම දේ මට තේරෙන එකම දේ තමයි ප්‍රසංග වලට මේ තරුණයෝ ඕන තරම් ඉන්න අපි කියන්නේ එන්ජොයි වෙන්න එපා කියලා. නමුත් ඒ ප්‍රසංගයේ කරන මහත්තුන් දැනගන්න ඕනේ සාධාරණ මුදලකට මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්න. ඒ මොකද දැන් ප්‍රසංගයක් ඉදිරිපත් කරන මංජු ඒ ප්‍රසංගයේදී තියෙනවා ටිකට් එකක් ප්‍රවේශ පත්‍රයක් ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා කන්න බොන්න තියෙනවා නම් ඒවත් කරනවා. දැන් සාමාන්‍ය පවුලකට මේ දැන් එවරු 100ක් 150කට ඔය වැඩි මුදලක් ගත්තොත් එම් පවුලකට යන්න බෑ. යන්න බෑනේ. ඒකට එක්කෙනා දෙන්නේ නැහැ. ඒ තමයි මොනක් ඒගොල්ලෝ අදහස් කරන ක්‍රමේ මම දන්නේ නැහැ. මොකද සමහර වෙලාවට හිතන්න පුළුවන් අපි මේක බස්සන්නේ නැහැ. අපි මේ මිල බස්සන්නේ මේ ස්ටෑන්ඩ් එකට යනවා. මොකද වෙන මිනිස්සු එහෙම කියලා. නමුත් එතන මම හිතන්නේ ලොකු ප්‍රසංග කියන්නේ ලොකු දිගටම යන්න පුළුවන් කියලා මට හිතන්න පුළුවන් කමක් නැහැ. ජීවන විදිහ වැඩි වෙනවා. ඒක හරි. වේදන් යනවා. හෝලුත් නැහැ. අනිත් එක හෝල් වලට සෑහෙන ගාණක් යනවා. දැන් ඔය ලොකු ප්‍රසංග කරපු ඒ වගේ හෝල් වල සෑහෙන ගාණක් ගෙවුවා. ඒක ඉතින් ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව වෙන දෙයක්. හරිද? අපිට හෝල් නැතුව නෙමෙයි. හරිද? මේ තියෙන අපේ ව්‍යාපාර ශාලා තියෙනවා. තව අපිට ඕන තරම් හෝල් ගන්න පුළුවන් සාධාරණ විදිහකට අපිට මිලක් ලෑස්ති කරලා. ඉතින් අනිත් එක තමයි මේ තියෙන මේ සංගීත ප්‍රසංග වල ගොඩාක් දේවල් තියෙන වෙලාව තමයි මේ. يعني සෑහෙන පිරිසක් ඉන්න මේ සංගීතයටම යෙදිච්ච පිරිසක්. ලොල් වෙච්ච කට්ටිය ඉන්නවා. ඔව්. සංගීත වාදනය කරන කට්ටිය ගෲප් ඉන්නවා දැන් 100ක් විතර ඉන්නවා මේනේ. ඉතින් ඒගොල්ලොත් එකතු වෙන්න ඕන කියලා මම කියන්නේ. මම දැන් මට තේරෙන විදිහ තමයි ඒ එකමුතුව ටිකක් අඩු වගේ.
ඒ මොකද මේ සංගීත ගෲප් දැන් සංගීත ගෲප් එකක් මෙහෙම දැන් මම සමහර විට නම් කියලා කවුරු හරි දෝ කියනවා මගේ අදහස. දැන් ගෲප් එකක් කියන වාදක මණ්ඩලයක් හැදෙන්නේ ගායකයෝ සහ වාදකයෝ. නමුත් ගායකයා අතවසෙන්ම වෙනින් පැත්තකින් ඉඳලා එන්නත් පුළුවන් වාදකයෝ දුර වුණාට පස්සේ වාදකින්ගේ ඒ වාදක මණ්ඩලයෙන් තමයි ගායකයෙක් සම්පූර්ණ මේ දිනුනලා යන්නේ. ඒගොල්ලෝ වාදනය කරන විදිය. දැන් ඒ වගේ දැන් ඇත්තටම මේ අන්තර්ජාලයත් එක්ක ගත්තාම අපි දකිනවා නිරන්තරයෙන් හැම පිටුවකම වගේ ගායකයෙක් ඉන්නවා. හරිද? හැම පිටුවකම වගේ ගායකයෙක් ඉන්නවා ගායනා කරනවා. මේක ඉතින් අර මොකක්ද නිකන් අර මොකක්ද ලොකු කලාවකට වඩා නිකන් අර ඒ දේටම අබ්බැහි වෙලා ඉන්න පිටසක් ඉන්නවා. ඒ දෙකම අබ්බැහි වෙන පිටසක් ඉන්නවා කියන්නේ මේ කියන්නේ මුහුණු පොත හරනවා කියන්නේ සමාජ මාධ්‍ය තුල. ඉතින් ඒ වගේ පිටු හදාගෙන තියෙනවා. ඒ පිටු අතරින් සමහරක් මේ ශේෂ්ත්‍රයට ආපු කට්ටිය ඉන්නවා. එහෙම දෙයක් තියෙනවනේ. නමුත් ඉතින් අපි බැලුවොත් කියන සංගීතය කියන දේ වෙන ලොකු විශ්ව භාෂාවක්. ඒක සංගීතයේ අත් වශයෙන්ම තියෙන හඬ. විශ්වතීය හඬ. කොහොමද මතකයි අමරදේව මහත්මයා කියලා කියන පොඩි හන්දිමක් කරා මේ ඉන්න යුරෝපයේ ඉන්න ලොකු විශාරදයෝ ගැන කියලා. මේ විශාරදයෝ ගැන කියලා සංගීතයේ මේ හඬ විශ්මිත හඬ මේ නාදේ අන්න ඒක. ඉතින් ඒ දේවල් ගොඩක් වෙලාවට මේ මෙහෙම දෙයක් තියෙනවා බලන්න මේ දැන් ඔය විශ්ව භාෂාවත් එක්ක කතා කරනකොට හැමෝටම කතා කරන්න බෑ විශ්ව භාෂාව. ඒ ශිල්පියෝ ඉන්නවා. ඒ ශිල්පියෝ තමයි විශ්ව භාෂාවත් එක්ක කතා කරන්නේ. හරිද? ගායනය කියන එක ඊට වඩා වෙනස් දෙයක්. වෙනස් දෙයක් කියන්නේ එයා වචන ටිකක් අරගෙන ගායනා කරනවා. නමුත් අර ඒ විශ්ව භාෂාවත් එක්ක දැනීමක් තියෙනවා නම් හිතන සංගීතය කියන එකට අපිට ඒ ගායක ශිල්පියා කවුරුන් හෝ දෙක බද්ධ වුණාම ඒක රසයක් තියෙනවා. ඒක වෙන්නවා. ඒක තමයි. පළවෙනි රසය ඇවිල්ලා ඒ කියන්නේ Tamanda හඬේ ඇහෙන දේ. ඒ රසයෙන් තමයි ගොඩක් දේවල් සංගීතය කරගෙන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපේ ගෲප් ගැන කතා කරන්නේ මම ඒකයි. ඉතින් හැම වෙලාවෙම ගොඩක් වෙලාවට අපිට සිදු වෙනවා ඉතින් මේ කියන්නේ ගෲප් වැඩි වුණාම අපිට තෝරගන්නත් අවස්ථාවක් නැහැ. කවුද මේ ගෲප් මොකද්ද මේ ගෲප් එක මොකද්ද කියන්නේ ඒක. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් සමහර ගෲප් තියෙනවා හොඳටම තමන්ගේ වැඩ කටයුතු හොඳට කරගෙන යන කට්ටියක් ඉන්නවා. සමහර ඉඳලා හිටලා ශ්‍රී ලංකාවේ කට්ටියක් තියෙන ගෲප්ස් ඒ වගේ තියෙනවා. ඉතින් මම කියන්නේ ඒගොල්ලන්ගේ පොඩි එකතුවක් ඕනේ මේ සංගීත අපි යුරෝපේ ඉන්නේ ගොඩක් අපි ගොඩාක් ටැලන්ටඩ් වෙන්න ඕනේ. මට මේ සංගීතයේ අත්වසම් ගැන මට ලොකු අවබෝධයක් නැති වුණාට මට හොඳ කලක් තියෙනවා. මම ඒක හැමෝටම කියලා තියෙනවා. ඒක මොකද වේදිකාව පිළිපස්සේ ඉඳලා අපිට සින්දුවක් යනකොට අපිට ඇහිලා අපේ කියන්නේ අවුරුදු ගාණක් ඉඳලා අපිට පොඩි කාලේ ඉඳලා අපි සංගීතය ඉගෙන ගත්තා ඉස්කෝලවල. නමුත් අපි මේ පැත්තට ගියේ නැත්නම් අපි වෙනින් පැත්තට තෝරගත්ත නිසා. ඉතින් ඒක නිසා මම හිතනවා ඉතින් ඒ ඕගනයිස් කරන දේවල් ඒ පිළිබඳව අපිට අත් වශයෙන්ම අපිට කියන්න බෑ මෙහෙම කරන්න කියලා. හරි. ඒ කියන්නේ ඒකට අවවාදයක් අපිට දෙන්න බෑ. නමුත් මම කියන්නේ පොදුවේ ගත්තොත් ඉතින් ඇත්තටම දැන් මම මේ ඇත්තටම මේ ප්‍රශ්නේ මොකද ඇත්තටම කාටවත් වරදක් කියන්නවත් එහෙම මොකද නෙමෙයි. අපි අර වැඩසටහනක් කියන මට කතා කරන්න හිතුණා මේක ඔබත් එක්ක. ඒක පොදුවේ ගත්තාම මොකද ඉතින් හැමදාමත් තියෙනවා මේ සංගීත සම්දර්ශන තියෙනවානේ. මාසෙ 5-6ක් තියෙනවා. ගිය මාසෙ වුණාද? ප්‍රිය සංഭാෂණ තියෙනවා. ඊට පස්සේ බන්දින සාධන තියෙනවා, ලත්තේසින සාධන තියෙනවා. නෑ වරදක් නැහැ. නමුත් මේ ඔක්කොටම සහභාගී වෙන්නේ මේ අපේ ශ්‍රී ලංකන් මිනිස්සුනේ. ඒකයි. ඒතකොට ඇයි අපිට බැරි ඉතාලි මිනිස්සු දෙයක් කරන්න පුළුවන්. මම දැක්කා එකක් දෙකක් කරලා තියෙනවා අපේ ওই ගමවල මේ අපි ලාංකිකව. ඉතින් අපි ඔක්කොම මගේ අදහස ඒක අපි ඔක්කොම බෑන්ඩ්ස් ටිකයි ඔක්කොම එකතු වෙලා නැටුම් ගැයුම් ඔයාලා ෆෙස්ටිවල් එකක් කරා අපේ එම්බසි එකකින්. අන්න ඒ වගේ දේවල්. අපි කරන්න තුනේ එක දවසක ඒ වගේ දේවල්. දැන් මම හිතන බ්‍රේෂාවල ඒ වගේ දේවල් වෙනවා. නමුත් ඒකත් අපි කට්ටියට මම දන්නේ නැහැ. ෆෙස්ටිවල් එකක් කියලා බ්‍රේෂාවල. ඉතින් නමුත් අපි පෙන්වන්න තුනේ ඉතාලි මිනිස්සුන්ට අපේ දවසක්. ඉතාලි මිනිස්සුන්ට අපිට දවසක් ගත කරන්න දෙනවා. අපි මම ඇත්ත වශයෙන්ම අධිකාරී අපි කරලා තියෙනවා ෆෙස්ටිවල් අපි 3ක් කරා. ඉන්දියන් ෆෙස්ටිවල්, ශ්‍රී ලංකන් ෆෙස්ටිවල්, වදන්නත් ඇති ගොඩාක් ඇති. පීලා ෆෝරම් මොන්සා එතන විශේෂ්ඨ පාලා වියාචෝ අපි දවස් 4ක ෆෙස්ටිවල් එකක් කරා. ඉතින් ඒක නිසා ඒ දැනුවත්කම අපි දෙන්න ඕනේ. ඉතින් ඒකින්ද තමයි මම මේ ගොඩක් වෙලාවට හැමදේ ගැනම පොඩක් ওই විදිහට කියන්නේ අපේ දැනුමෙන් අපේ දැනුම අනුන්ට කියලා දෙන්න කවුරුත් ගත්තේ නැතුණා කියලා මට පාඩුවක් වෙන්නේ නැහැ.
මට ලාභයක් වෙන්නේ නැහැ ඒක ටික ගත්තයි. හේතුව මම උඩ ඉස්සෙල්ලා කිව්වා ඒක දැනුම කියන දේ ලොකු විශාල සම්භාරයක්. ඒක පාට ලබා ගන්න බෑ කිසිම කෙනෙකුට. ඒක ඇවිල්ලා එක්ස්පීරියන්ස් වලින් ලබා ගන්න. ඒක මම එදත් කිව්වා ගුරුවරයෙක් කියලා කියන්නේ දැනුම දෙන කෙනෙක්. නමුත් ගුරුවරුත් ඉගෙන ගන්නවා අපිට උගන්වනකොට. එයාට 100% චක්කල මතකයි. ඒ ඉගෙන ගන්නවා කියන්නේ එයාගේ ඔළුවට ඒක වදිනවා. ඒකයි. ඉතින් අද දවසේ ඉතින් මේ ගොඩක් කතා කරා. ඉතින් මේ මම ඇවිල්ලා ඉතින් මේ සම්බන්ධව ඇත්තටම මම කතා කරලා ගොඩක් කතා කරේ ඔයා තමයි මොකද ඒක ඒ දැනීම තියෙන නිසා ඒවා දැන් මේ මත් ඉතින් ඔයා දැන් ඒක අදහස් ප්‍රකාශ කරානේ. දැන් මට අර කතා කරන්න ඕන දැන් මෙහෙමයි දැන් මාතෘකාවක් කතා කරනකොට මංජු ඒ පිළිබඳව අපි හැඳින්වීමක් කරලා දෙන්න ඕන මිනිස්සුන්ට. පැහැදිලි කිරීම. මොකද අපි කිසිම දෙයකට අකමැති මිනිස්සු නෙමෙයි. නැත්නම් මිලානග අපි ජීවත් වෙන්නේ නැහැ. හරි. අපි හැම දෙයකම අපි කැමතියි. හරි. අපි මේ හැම පාට වල නෙමෙයි සංසන්දනයේ හැම දෙයකම අපිට පුළුවන් වෙලාවට අපි ගිහිල්ලා සහභාගී වෙනවා. ඉතින් බලන්න ඔයා ඉතින් මම ගේස්ට් එක වශයෙන් මම මේ වැඩසටහන දානවලුනේ. ඉතින් මේ වගේ ගේස්ට් එක අතරම තව මම තව ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා කතා කරන්න මේ ඉතාලියේ ගැන ගොඩක් කට්ටිය ඉන්නවා. මම ඔවුන් සොයාගෙන යන්න මම දැනට මේ වෙනකොට වැඩසටහන් ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වැඩසටහන අතරට එන වැඩසටහන තමයි ඔබත් එක්ක අද එකතු වුණේ. ඉතින් ගොඩක් ස්තුතියි බලන්න අද ආරාධනා කළා මේක ගැන. ඉතින් අපි එක්ත වශයෙන් මම මන්ජු ගැන ගොඩාක් මේ දන්න පුද්ගලෙක් අපේ කලාකාමී රසවත් හැඟීම් තියෙන ඒ වගේම මිනිසුත් එක්ක යම් කිසි දෙයක් කතා කරනකොට මාතෘකාව පිළිබඳව හොඳටම හැඟීමකින් කතා කරන යාළුවෙක් තමයි මන්ජු. ඉතින් ගෝපත් ස්තුතියි ඒ හැඳින්වීමට මාව ඒ අගීකිරීම ගැන මම ඔබට ස්තුතියක් දෙනවා. ඉතින් අද දවසේ වැඩි කාලයක් ගන්නේ නැහැ. එහෙමනම් අද ඔබගෙන් සමු ගන්නවා. මෙවන් වැඩසටහනකින් හමු වෙනතුරු මම සුරංජන් මංජු. අයිබෝ. ආයිබෝ.